තුබදනාසය මගේ ගම ඕස්ට්‍රලියම් පාර පහේකම විලෝය කියන ගමේ තමයි මම ජීවත් වෙන්නේ කලින්චේ ඉන්නේ. අපි මම ගොවිතැන් කරන්නේ ගොඩ බොහෝදුරට ගොවිතැන් කරනවා ස්වයං රැකියාවෙන් ඒ වැඩ කටයුතු කරනවා. ඒවා ඉතින් කරගෙන යන ගමන් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ ජල ප්‍රශ්නේ. මූලික තැන ගන්න ඕන බීමට ජලය අවශ්‍යයි, වගා කටයුතු වලට ජලය අවශ්‍යයි. කෞලික කාරණා දෙකක් හැටියට ඒ දෙක ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න ගොඩක් හරිය අපේ ප්‍රශ්න විසඳලා තිබුණා නම් අපේ වගා කටයුතු ටික සාර්ථකව වෙඩිය ගන්න පුළුවන්. මගේ ගම පහේ කණු ඔස්ට්‍රේලියම් පාර. එතකොට මගේ නම ඩී.එම්. නිර්මලා උදයාංගනි. අපේ ගමට වතුර නැහැ. ඒ කියන්නේ කිලෝමීටර් ගාණක් වතුර ගේන්න යන්න ඕන. බීමට ජලයේ ප්‍රශ්නයක් තියෙනවා. බොහෝදුරට අයට හරියාකාරව ජලයක් නැහැ පාවිච්චි කරන්න. එතකොට වගා කටයුතු ටික ගත්තත් ඒවටත් නෑ ජලය මේ ප්‍රමාණවත් මදි. ඒ ජල ප්‍රශ්නේ විසඳුණා නම් බොහෝදුරට අපිට තවත් ඉදිරියට ගමනක් යන්න පුළුවන් කියන එක තමයි මගේ නම් අදහස තියෙන්නේ. එහෙම ඉතින් අපිට ඒ ආයතන හරි උදව්වක් දෙනවා නම් හොඳයි කියලා තමයි මම කියන්නේ. ආයුබෝවන් මම මයුරාගම් ප්‍රදේශයේ ස්ථීර පදිංචි කාරණයක් විදිහට මගේ නම කේ චන්ද්‍රිකා මල්කාන්ති. අපේ ප්‍රදේශයේ තියෙන විශාල ගැටලුවක් තමයි ජල ප්‍රශ්නය. ඒ අතර මූලිකම ප්‍රශ්නය තමයි පානීය ජලය නොමැතිකම. ඒ වගේම තමයි ගොවිතැන් කටයුතු සඳහා ජලය නැහැ මේ ප්‍රදේශයට. ඇත්තටම කිව්වොත් අගෝස්තු සැප්තැම්බර් කාලවලදී විශාල අපහසුතාවයකට පත් වෙන මේ ප්‍රදේශයේ සියලුම ජනතාව විශාල වශයෙන් පානීය ජලය නොමැතිකම නිසා වකුගඩු රෝග, ඒ වගේම මුත්‍රාශ්‍රිත රෝග වලින් පෙළෙනවා මේ අපේ ජනතාව. මගේ නම සුනිල් ප්‍රේමතිලක. මේ කදුරුගොඩ තමයි ගම්මාන. මේ චූට අපට ලැබිලා තියෙනවා අයියෙන් ලංකා හරහා බීමට විතරක් ජලය. ඉතින් ඒකට අපි සෑහෙන ස්තුතිවන්ත වෙනවා. අපිට තියෙන තවත් ලොකුම ප්‍රශ්නකට තියෙනවා අපිට මේ වගාංශයෙන් වගා කරගන්න අපිට ඒ තරම් වතුර නැහැ. අපිට ඉතින් අහස් දියෙන් තමයි අපි උඩක් දුරට වැඩ කරන්නේ. මේ IS ලංකා ආයතනයෙන් ඇත්තටම අපිට පානීය ජලය ලබා දුන්නා. ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපිට දැන් ගොඩක් අපහසුතාව තියෙනවා වගා කරන්න ජලයක් නැති නිසා අපි සාමාන්‍යයෙන් මේ අහසෙන් වැටෙන ජලයෙන් තමයි අපි වගා කරන්නේ. සමහරවිට කුඹුරුත් වගා කරන්නේ කන්නයක් වගේ මේ කාලයකට තමයි. එතකොට මේ අපිට සාමාන්‍යයෙන් වතුර ටිකක් තියෙනවා නම් ඉතින් ජලයක් තියෙනවා නම් වගා කරන්න සාමාන්‍යයෙන් සතියකට වගේ එළවලු ටිකක් පොලකට දාගන්න වගේ ඇත්තටම තියෙනවා ලොකු දෙයක්. ඉතින් අපිට ඕනන්නේ ඉතින් ජලයක් තිබුණොත් අපිට ලොකුවට වගාවක් කරගෙන ඉදිරි දියුණුවට යන්න මාර්ගයක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ දේ නැති හින්දා තමයි අපේ සෑහෙන්ට දුෂ්කරම ගම්මානයක් තමයි මේ තියෙන්නේ මේ කදුරුගොඩ ගම්මානේ. ඉතින් අපට යාගේ දෙයක් ලැබුණොත් ඉස්සරහට ලොකු දෙයක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ අපිට වගා කරන්න ජලය ලබා දෙනවා නම් අපිට උනත් ඉතින් සාමාන්‍යයෙන් පොඩි වගාවක් කරගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් එළවලු ටිකක් උනත් අපිට සතියකට පොලකට දාගන්න තියෙනවා නම් ඇත්තම ලොකු දෙයක් මගේ කතාව ඉල්ලා සිටින්. එතකොට අපේ මේ ඉන්නවා පවුල් 135ක් ඉන්න. දැනට අපි පවුල් 135ටම ගොඩක් මාර්ගයක් නැහැ. ඉතින් එදා වේලේ කන්න පුළුවන් හැටියට තමයි ජීවත් වෙන්නේ. ඩයිල් ලංකා හරහා අපට ඒ වගේ දෙයක් දෙනවා නම් අපි එකෙන් ලොකුම සතුටක් ලබාගෙන ඉදිරියට ගොඩනගා ගන්න පුළුවන් කියන එක සතුටු කරගන්නවා.